අපේ මා YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද අම්මාත් එක්ක කැම්පස් එකේ අද දවස මම කොහොමද ගත කරන්න කියලා බලන්න. කොහොමද ඔන්න මම අද පොඩ්ඩක් අසනීපෙන් හිටියාත් මට හිතුණා ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න ඕනේ කියලා මගේ යුනිවර්සිටි ලයිෆ් එක ගැන. ඉතින් යුනිවර්සිටි එකේ ලස්සනම තැන් ටිකක් මම අද ඔයාලට පෙන්නනවා. ඒ නෑ ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. අද මම කැම්පස් යන්න තමයි ලේස්ති වෙන්නේ. කැම්පස් එකේ තියෙන ලස්සනම තැන් ටිකත් ඔන්න මම ඔයාලට අද අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එක බලන නංගිලා මල්ලිලා ඔයාලා ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලට ඉගෙන ගන්න ආසාව තවත් වැඩි වෙයි මේ වීඩියෝස් බලුවාම. ඒක නිසා තමයි මම ඔයාලට මේ වීඩියෝස් අරගෙන එන්නේ. හායි අද ලෙක්චර්ස් තියෙන්නේ 9ට. තව වෙලා තියෙනවා. ඉතින් ඒ අතර මට ඔයාලට පෙන්නන්න හිතුණා මේ අපි ඊයේ පොඩි කුණු ගොඩක් ගැහුවා මේ ගෙදර මේ බෝඩි මේ තියෙන ඒව ටිකක් දාලා කුළු ටිකක් තිබ්බ පුච්චන්න. ඒ ටික පුච්චන්න දානකොට එතන තව වේලිච්ච කොළ වගේ ඇවිල්ලා ඒ ටිකට ඇවිලිලා මුළු අත්තම ගිනි ගත්තා. අපි දෙන්න හින්දා මම ඔයාලට එක පෙන්නන්නම්. මේ දැන් ටිකක් නිවිලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් කියන්නේ හරිම පරිස්සමින් වැඩ කරන්න. මේ ඒක එච්චර අපි හිතුවේ නෑ මෙහෙට වැස්සේ නෑ ගොඩක්. ඒක නිසා අර කොළ වේලිලා කඳන් එහෙම වේලිලා ගොඩක් එක ගොඩේ කුණු ගහලා තිබ්බා. ඉතින් අපිත් ඒක එච්චර හිතුවේ නෑ. ඒ වුණාට ඉතින් ඔයාලත් මතක තියාගන්න මේ වැඩ නොකර ඉන්න. මේ ඔයාලට පෙන්නන්නම් තාමත් ඒකේ දුම යනවා ටික ටික. මොකද මෙහෙට වහින්නේ නැහැනේ. ඒක නිසා ඉතින් අපි බලමු. ඒකත් මම ඔයාලට යන්න කලින් පෙන්නන්නම්. එන්නේ යන් අපි අපේ අර ගිනි ගොඩ බලන්න. ඒක තාමත් දුම් දානවා. මේ ඔයාලා නම් ඒ වැඩේ කරන්න එපා. ඒ වුණාට අපි කරාට මේ බලන්න මම ඔයාලට පෙන්නන්නම්. මෙහෙම නෙවෙයි. ඔයාලට වත්තද ගිනි තියාගන්න ඕන නම් මෙයාට කතා කරන්න. මෙන්න මේ විදිහට යාට ගිනි තියන්න පුළුවන්. අර පේනවා තාමත් දුම දානවා. අපි දැන් මේ කැම්පස් එකට යන ගමන් ඒ අතර මම දැක්කා ලස්සනම මල් ගහක්. ඒක මල් පිරීලා තින්නේ ගහේ. මම දන්නේ නැහැ මේ මල් වලට කියන නම මොකක්ද කියලා. ඒ මල් එක මාර සුවඳයි. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ මල් එක මාරම සුවඳයි. එතනින් යද්දී මේ පැත්තටම තියෙන සුවඳම මල් පිරිච්ච ගහ තමයි මේක. මොකද සුවඳ? ඒක නෙවෙයි මල් පොකුරක් තියෙනවා. මේ මල් වල නම දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කැම්පස් එක ඇතුළට දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් යන්නේ මෙහෙමම ලෙක්චර්ස් වලට. මේ පීරියඩ් එක තාමත් ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් අපිට කියා දෙනවා ඉස්සරහට අපේ වැඩ කටයුතු කොහොමද කෙරෙන්නේ කියලා. ඔන්න මම අපේ කැම්පස් එකේ තියෙන ලස්සනම තැන් ටිකක් ඔන්න මම ඔයාලට පෙන්නනවා. එහෙනම් වීඩියෝ එක බලාගෙන ඉන්න. මේ දවස්වල අපිට ලොකුවට ලෙක්චර්ස් නැහැ. දවසටම ලෙක්චර්ස් දෙකක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට බෝඩින් වලට යන්න පුළුවන්. මට අමතක වුණා ලෙක්චර් එක ඉවර වෙලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න. මේ අපි ඉන්ටර්වල් එකේ ඉවර වෙලා
ආපහු දෙවෙනි ලෙක්චර් එකට යන ගමන් මේ ඒ අතර මැදත් තියෙන ලස්සනම තැන් ටික මම ඔයාලට පෙන්නන්නම්. මං හරිම කැමතියි අපේ කැම්පස් එකේ තියෙන නිදහස් නිස්කලංක බවට. මොකද ලොකු ഘോഷාවල් නැහැ. තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන එන්න පුළුවන්. ඉතින් මං ඔයාලටත් කියනවා මහන්සි වෙලා වැඩ කරලා ඔයාලටත් මේ තැන්වලට එන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. අද අපිට කැම්පස් එකේ ලයිබ්‍රරි එක පෙන්වන දවස. ඉතින් මම ඒකෙත් ඔයාලට පොඩි වීඩියෝ කෑලි ටිකක් අරන් එන්නම්. මොකද ඒක ඇතුළේ ලොකුවට වීඩියෝ කරන්න බෑ. ඒක නිසා දැන් බලමු තවත් ලස්සන තැනක්. ඉතින් මේ වටේටම පේන්නේ බීච් එක තමයි. ඉතින් කැම්පස් එකේ ඉඳන් බලද්දි මේ වගේ ලොකේෂන් මාරම ලස්සනයි. මේ තියෙන්නේ ලෙක්චර් හෝල් එක ගාව තිබ්බ ලොකුම බෝගන්විලා පැලයක්. ඒකේ නම් කොළවලට වඩා මල් තමයි ගොඩක්ම තියෙන්නේ. පාට පාටින් මාරම ලස්සනයි මේ පේන්නනවට වඩා ඒක නම්. ඔන්න අපේ දෙවෙනි ලෙක්චර් එකට අපි ආවා. ඒ අතරේ මං අර උදේ කඩාගත්තු මල බලද්දි පර වෙලා. ඒක වුණාට සුවඳ නම් පොඩ්ඩක්වත් ගිහින් නැහැ. මාරම සුවඳයි ඒ වෙලාවේ. මේත් අපිට පොඩි දැනුවත් කිරීම වගේක් කරන ගමන් මේ දවස්වල කොහොමත් ඒව තමයි තියෙන්නේ. අපි ඔන්න ලෙක්චර්ස් ඉවර වෙලා දැන් ඔන්න ආපහු බෝඩින් එකට යන්න හදන්නේ. ඒ අතරේ තවත් තැනක් තියෙනවා ලස්සනම view point එකක්. මම ඔයාලට එතනත් පෙන්නන්නම්. ඔන්න ලෙක්චර්ස් ඉවර වෙලා අපි ඔන්න බෝඩිමට යන ගමන් පොඩි යාළුවෙකුත් දැක්ක. ඔන්න එයාවත් මම වීඩියෝ කරා. හරිම ආතල්ලකින් ඉන්න වඳුරෙක් තමයි ඒ. මගේ අද දවස ගත වෙන විදිය තමයි මේ. හරි ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. ගිහින් එන්න. බයි බයි. ඔයාලා මාව subscribe කරපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් මාව subscribe කරන්න. bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.